හරි අපි ඊළඟට කතා කරමු ඊළඟ ප්‍රශ්න දෙක. හරි මම මේ පොඩ්ඩක් කතා කරනවාල මෙයා දැන් යාන්ත්‍රික විද්‍යාවේ දේවල් මේ සරලයේ කියලා තියේ 27 අයටත් ඉවරයි 26 නම් ගොඩක් කල් දුර ගිහිල්ලා ඒවත් ඉවරයි. ඉතින් හැම පාඩකම මේකද ටික ටික එහාට යන්න බලනවා. කියනවා කෙටියෙන් හදන්න පුළුවන් හැම තියෙන මතකෙන්. ඔය ගම්මිතාවේ ප්‍රාක්ෂිප්ත හැම එකේම තියෙන සරලව හදන්න පුළුවන් විදි. ඒ ටික හොඳට තේරුම් ගන්න. අපි යාන්ත්‍රික විද්‍යාව කොච්චර ඉගෙන ගත්තද ගොඩක් අය ළමයින්ට බහුවර්ණ පේපර් එකක් ගත්තාම උත්තර ලියා ගන්න ගියාම ගොඩක් අමාරුයි. අනේ ඒවා දුරු කරගන්න හිතන්න පුරුදු වෙන්න. හරිද? රයිට් පස්වෙනි ප්‍රශ්නේ තියෙන මම ඔය පළවෙනි වීඩියෝ වල තියපු දේවල්ම නැවත දිගුවක් තියෙනවා. මෙයාට තියෙන 20ක ආරම්භක ප්‍රවේගයක්. ඉස්සලා ගන්නකොට තියෙන නිශ්චලතාවයෙන්නේ. එහෙනම් 20 ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? 20ක ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. මෙයා යන්නේ 4ක නියත ත්වරණයකින්. හරි? 4ක නියත ත්වරණයක හැම තප්පරයකදී ප්‍රවේගය 4කින් වැඩි වෙනවා. හරි 20කින් දා පටන් ගත්තා. ඔළුවේ තියාගන්න 20කින් පටන් ගත්තා. හිතලා ගන්න ඕනේ. ලියන්න එපා මොනවත්. පොළේකවත්. 4කින් යන්නේ. තප්පර 5ක් යනවා. එන තප්පර 5ක් ගියාම ප්‍රවේගය වෙන්නේ 4 5ක් 20යි. හරි 4 5 20යි. ආරම්භ ප්‍රවේගය 20යිනේ. එහෙනම් ඒ 20ට අර 20 එකතු වෙන්න ඕනේ. එතකොට එනවා 40ක් කියලා. ඔකලා හදන්න ගියා නම් ඉතින් නවාලකේව සරලයි මේකෙන් හැදුවා කියලා අපරාධනේ මේ කාලේ මේ මන් ලියන කාලේ v සමාන u ධනිට වල ලියනවාමනේ හිතින් දාන්නේ නැහැ. u ට දානවා 20. සමහර ළමයින ප්‍රවේගات දිනවල ඕල පුද්දට ඕම් ලකුණු මේ කාලේ නැති කරගන්න විදි. ඒ කීයද 4යි. ඒ කීයද 4යි. කාලේ කීයද 5යි. එතන මේ 20යි 20යි. සමහරවල් ඔගේ 40 කියලා ලියලා තමයි ඊ ගහන පේපර් එකට. ඕකත් ලියන්න. එහෙම කරන්න යන්න එපා. මේවා අනවශ්‍ය දේවල්. මේ හැම වෙලේම මම එකගේ බහුවර්ණ කරනකොට වල පුළුවන් තරම් පුරුදු වෙන්න මේ වගේ පොඩි ප්‍රශ්න මනෝමයෙන් හදාගෙන එතකොට අර ලොකු ප්‍රශ්නයකට යනකොට වල කාලේ ගොඩක් ඉතුරු කරන්න පුළුවන්. මේකටයි තප්පර 5ක්. උපරිම තප්පර 20ක් කියන්නේ. තප්පර 30ක් කියන්නේ විනාඩි 1කමාරක් ඉතුරුන ප්‍රශ්නකින්. හරි? එන හරිනේ ආරම්භක ප්‍රවේගයක් තිබුණා. ඒක හිතේ තියාගත්තා 4ක නියත ත්වරණයකින් තප්පර 5ක් ගියා. එන 4 අප්පා 20යි. එන 20යි අර 20යි එකතු කරාම කීයද? තප්පර 5කට පස්සේ ප්‍රවේගය 40ක් වෙනවා. හරි? ආග ඔළුවේ තියාගන්න. ඊළඟ ගාන තියෙන්නේ ඉහත ගැටලුවේ වස්තුව එම කාලය තුල සිදු කළ විස්ථාපනය. අන්න එම කාලය තුල විස්ථාපනය. මම කියන්නේ විස්ථාපනය හොයන්න කරන්න තියෙන මොකද්ද? ඒකාකාර ත්වරණයෙන් යනවා නම් මධ්‍යක ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරන්න. ඕවා මේ අලුත් කරුණ මේ සමීකරණ මතකද? S සමානයි u ධන v බෙදීම දෙකක් මේ තියෙන්නේ මධ්‍යක ප්‍රවේගය. සමහර ගුරුවෝ කියන්නෙත් නැහැ. සමීකරණ හදපල්ලා කියනවානේ මේ මධ්‍යක ප්‍රවේගය. මේ කාලෙ මේ මාධ්‍යක ප්‍රවේගය කාලෙන් වැඩි කරා. ඒක මනෝමයෙන් කරගන්න පුළුවන්. උසස් පෙළාමට ඉලක්කම් දැන් එකතු කරලා දෙකෙන් බෙදන්න බැරි නෑ. දැන් මොකක්ද ඉස්සෙල්ලා ගැටලුව තියෙන්නේ? ආරම්භක ප්‍රවේගය 20යි. හරි. දැන් ඊට පස්සේ තප්පර 5කට පස්සේ ප්‍රවේගය 40ක් වුණා. එහෙනම් ගමන් කළ දුර කියන්නේ මොකද්ද? 20යි 40 එකතු කරා. කීයද? 60යි. 62කින් බෙදුවා. කීයද? 30යි. 30 වැඩි කරා එම කාලය තුල කියන්නේ 5න්. එහෙනම් 30 5 කීයද? 150යි. හරිද? හදුවා බලන්න ගාපු. වැරදුනා වගේ 20යි 40යි 60යි 62කින් බෙදා 30යි හරිද 30යි ඊට පස්සේ 30 වැඩි කරන්න ඕන කීයෙන්ද 5න් වැඩි කරන්න ඕන අප බලන්න මම ලියලා පුතා ලියන්න ඕන ආරම්භයේ 20යි හරිද 20යි එතකොට තප්පර 5කට පස්සේ ප්‍රවේගය ගියද අපිට 4 අප්පා 20යි මේ 20යි 40යි 20යි 20යි 40යි 40 බෙදනවා කියන්නේ දෙකෙන් ඔන්න මධ්‍යක ප්‍රවේගය 60යින් 62කින් බෙදුවාම 30යි එයා ගියේ තප්පර කීයක්ද? තප්පර 5. එහෙනම් 30 වැඩි කිරීම 5 කියලා එන්නේ. ඒත් 30 5 කීයද? 150 කියලා තමයි උත්තරේ එන්නේ. ඉහත ගැටලුවේ මේ කාලය තුල සිදු කළ විස්ථාපනය 150 මීටර කියලා එන්න ඕනේ. උත්තරේ දෙක විදිහට හදා ගන්නවා. දෙක තියෙන 150යි කියලා. හරිද? රයිට්. ඊට පස්සේ ඉතිරි ප්‍රශ්න දෙක ආයි ඊළඟට බලමු අපි. හරි?